තමයි දෙන්නේ කස්ටමර් කෙයාර් වෙබ්සයිට්. ඒ කියන්නේ ක්ලයන්ට්ස් ලාගේ කස්ටමර්ස් ලාගේ අනෙක් ඩිපාර්ට්මන්ට්ස් වලට කෝල්ස් ටිකක් ආන්සර් කරන්න. ඒ වගේ ඒගොල්ලන්ගේ කම්ප්ලේන්ට්ස් ටික ක්ලියර් කරන්න. දැන් මුලින්ම අපිට කෝල් එකක් පාසල් දෙන කම්ප්ලේන් එකක් ආවොත් මුලින්ම අපි චෙක් කරන්නේ මොකද්ද කම්ප්ලේන් එකක් කියන්නේ. සමහර පැකේජස් සිස්ටම් එකේ වෙන්න පුළුවන් නැත්නම් ක්ලයන්ට්ස් ලාගේ වැරදි සිස්ටම් වැරදි ලේබල් නම්බර් එක එන්ටර් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේ මේ කම්ප්ලේන්ට්ස් එද්දී අපි මුලින්ම ඒ කම්ප්ලේන්ට්ස් ගැන ඇනලයිස් කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ කියලා මුලින්ම සිස්ටම් එකේ ඔක්කොම චෙක් කරලා බලනවා. ඒ කියන්නේ සිස්ටම් එකේ පැත්තේ අපිට මොකක් හරි සපෝට් එකක් තියෙනවද කියලා. ඊට පස්සේ ඔක්කොම චෙක් කරලා අපි ක්ලයන්ට්ට අප්ඩේට් එකක් දෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ තියෙන එක හොඳයි තමයි. ඒ කියන්නේ ට්‍රැකින් සිස්ටම් විතරයි නෙවෙයි පාසල්ස් එකේ කස්ටමර්ස්ලාට මේ කවදද යන්නේ නැත්නම් දෙන්නට කොහෙද කියන්නේ ඒ වගේ ඩීටේල්ස් ඔක්කොම දැනගන්න පුළුවන්. ඒ වගේ කස්ටමර්ස්ලාට දැන් එක පැකේජ් එකක් දැන් ට්‍රැකින් නම්බර් එක සර්ච් කරන එක පැකේජ් එකනේ පෙන්නන්නේ. ඒත් අපි කස්ටමර්ගේ කන්ටැක්ට් නම්බර් එක ඇඩ්‍රස් එක ඔක්කොම තියලා මේ ආයෙත් ඒ කස්ටමර්ගේ පාසල්ස් කීයක් තියනවද මේ amount එක කීයද කියලා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් යූස්ෆුල් තමයි සිස්ටම් එක.